හායි බුදු සරණයි ඔයාලා හැමෝටම. ඉතින් මම අද අපේ ප්‍රමෝයන් දිනු ෆැමිලි බ්ලොග් එකකින් අද මම ගේන්නේ ඔයාලට මම දිනපතාම කරන ආලෝක පූජාවක්. මගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මම දිනපතාම උදේ හවස හරි ශ්‍රද්ධාවෙන් පහන් ආලෝක තියනවා. හැබැයි නමුත් මම පහන් ආලෝක වලට භාවිතා කරන්නේ අනිත් අය වගේ ගොඩාක් වෙලාවට පොල් තෙල් නෙමෙයි. මම ගෙදරදී හදා ගන්නවා මට අවශ්‍ය සුවඳවත් තෙල් එකක් මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඉතින් අද මම ඔයාලට පෙන්වන්නේ ඒ තෙල් එක හදාගන්නේ කොහොමද කියලා. මගේ තෙල් එක ඉවර වෙලා තිබුණේ. ඉතින් මෙන්න මේ වගේ කහ පොල් තෙල්. කහ පොල් තෙල් මම සාමාන්‍යයෙන් භාගයක් විතර ගන්නවා. ඊළඟට එළඟි තෙල්, අබ තෙල්, කුරුඳු තෙල්, පස් තෙල්, සඳුන් තෙල්, තල තෙල්, තැඹිලි තෙල්. මෙන්න මේ තෙල් වර්ග භාවිතා කරලා තමයි මගේ සුවඳවත් තෙල් එක හදාගන්නේ. ඊට අමතරව මම තව චූටි දේවල් ටිකක් මගේ මේ සුවඳවත් තෙල් එක හදාගන්න භාවිතා කරනවා. මෙන්න මේ වගේ කුරුඳු, ඒ වගේ මෙන්න මේවා කරාඹු නැටි පොඩ්ඩක් තිබ්බහම ඇති. ඒ වගේ මෙන්න මේ වගේ කපුරු. ආය මෙන්න මේ වගේ රෝස්මරි ටිකක් භාවිතා කරනවා. ඉතින් අපි බලමු කොහොමද මම මේ සුවඳවත් තෙල් එක හදාගන්නේ කියලා. ඉතින් මම මේ පොල් තෙල් එකට පොල් තෙල් භාගයක් විතර තියෙනවා. මේ පොල් තෙල් භාගෙට මං එළඟි තෙල් අවුන්ස් එකටත් වඩා එකතු කරා. ඊළඟට මම දැනට අබ තෙලුත් අවුන්සයක් විතර මම දැනට එකතු කරා. ඒ දෙක මම එකතු කරගෙන තමයි තිබුණේ. තව අබ තෙල් ටිකක් මම එකතු කරගන්නවා මේ මගේ මේ තෙල් එකට. මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. මාර සුවඳයි. බුදුරජාණන් වහන්සේට මේ තෙල් පූජා කරනවා කියන්නේ මාර පිං. අපි හැම වෙලේම සුවඳවත් දේවල් තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ. මම නම් ගොඩාක් වෙලාවට මේ විදිහට හදාගන්න. ඉතින් මම මේකට දැන් කහ පොල් තෙල්, එළඟි තෙල්, අබ තෙල් එකතු කරා. දැන් ඊළඟට මම එකතු කරනවා මෙන්න මේ පස් තෙල්. පස් තෙලුත් අවුන්ස් භාගයක් විතර මම එකතු කරගෙන තියෙනවා. ඊළඟට මම එකතු කරගන්නවා කුරුඳු තෙල්. කුරුඳු තෙලුත් මම අවුන්ස් භාගයක් විතර එකතු කරගන්නවා. අවුන්ස් භාගයක් එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නවා මෙන්න මේ තල තෙල් එක. තල තෙල් එකනොත් අවුන්ස් භාගයක් එකතු කරගන්නවා. මේ පේනවද ඔයාලට සඳුන් තෙල්. හරිම සුවඳවත් තෙල් එකක්. මාර සුවඳයි. මේකනොත් මම අවුන්ස් භාගෙට නම් චුට්ටක් අඩුවෙන් තමයි මම එකතු කරගත්තේ ඒක. ඊළඟට මම එකතු කරගන්නවා මේ තියෙන්නේ තැඹිලි තෙල්. හරි. මගේ තෙල් වර්ග ටික මම එකතු කරගෙන ඉවරයි දැන්. තෙල් වර්ග සියල්ලම එකතු කරගෙන ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ තෙල් වර්ග ටික එකතු කරගත්තට පස්සේ මේ බෝට්ටලෙට හොඳට මේක කලවම් කරගන්නවා තෙල් එක. මෙන්න මේ ආකාරයකට තෙල් එක කලවම් කරගන්නවා. මක්ක සුවඳයි. ඉතින් මම මේකට ඊට පස්සේ කරන්නේ ළමයි මෙන්න මේ වගේ රෝස්මරි චුට්ටක් එකතු කරගන්නවා මේ බෝතලෙට. ගොඩාක් නෙමෙයි ටිකක් සුවඳ වෙන්න රෝස්මරි ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මෙන්න මේ වගේ කුරුඳු පොතු චුට්ටක් එකතු කරගන්නවා. මේ තෙල් එක සුවඳවත් බවින් තියාගන්න ඕන නිසා මම කුරුඳු පොතු චුට්ටක් එකතු කරගන්නවා. ඊළඟට කරාඹු නැටිත් මම 5ක් විතර
පහක් හයක් විතර එකතු කරගන්නවා. අවුලටි 6ක් එකතු කරගත්තා. ඊළඟට මම කපුරු නම් එකක්. සුවඳෙන් තමයි මම මේ කපුරු පාවිච්චි කරන්නේ. කපුරු පෙත්තක් පාවිච්චි කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ සුවඳවත් තෙල් එක අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආලෝක පූජා තියෙන මේ තෙල් එක මේ සුවඳවත් තෙල් එක හදාගන්නේ මම මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලත් ගෙදරදී ඔයාලට කරන්න පුළුවන් මේ දේ. ඔයාලට ආස හිතෙයි. බුදුරජාණන් වහන්සේට පහන තියන්න මාර ආසාවක් හිතෙන්නේ. ඉතින් මේ තෙල් එක මාර සුවඳයි. ඒ කියන්නේ තෙල් වර්ග ගොඩාක් එකතු වෙන්නේ මේ ආලෝක පූජාවට මේ තෙල් එක එකතු වෙන්නේ. ඉතින් මාර සුවඳයි මේ තෙල් එක පූජා කරන වාරයක් ගානේ මාර පිනක් ඇති වෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට තෙල් එකක් හදාගෙන බුදුරජාණන් වහන්සේට පහන තියලා බලන්න ඔයාලට මාර පිහිටක් ආශිර්වාදයක් තියෙයි. ඒ වගේම ඔයාලට ආසාවක් ඇති වෙයි මේ වගේ පුණ්‍ය ක්‍රියාවක් කරන්න. ඉතින් ආයත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.